අවන් නැතුව බීටර් නැතුව ලේසියෙන්ම ලිපේ කේක් එකක් හදාගමුද? එහෙනම් පහළ තියෙන බෙල් අයිකන් ක්ලික් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ රස කෑම පටපට ගාලා හදමු. මුලින්ම මම බිත්තර 4ක් අරගෙන හොඳට මේ විදිහට හැන්දෙන් තමයි බීට් කරගන්නේ. ඉතින් බීටර් එකක් නැති කෙනෙකුට මේ වගේ ලේසියෙන්ම බීට් කරගන්න පුළුවන්. විනාඩි 4ක් විතර හොඳට පෙනෙනකම් බීට් වුණාට පස්සේ මම සීනි ටික එකතු කරගන්නවා. සීනි ටික එකතු කරලත් නැවතත් විනාඩි 4ක් විතර හොඳට මේ ටික බීට් කරගන්න සීනි ටික දිය වෙනකම්ම. දැන් මේක හොඳටම බීට් වුණාට පස්සේ මම මේකට පිටි ටික එකතු කරගන්නවා. පිටි ටික පෙනේරිකින් එකපාරක් හලාගෙන තමයි මම මේකට එකතු කරගන්නේ. ඒ හලා ගන්න වෙලාවට බේකින් පවුඩර් ටිකත් එකතු කරලා තමයි තියෙන්නේ. දැන් මේක එකම පැත්තකට අපි මික්ස් කරගන්න ඕනි. හැන්ද එකම පැත්තට කරකවන ගමන් තමයි මේක මික්ස් කරගන්නේ. හොඳට මික්ස් වුණාට පස්සේ වෙල්ලා ටිකක් එකතු කරගන්න. වෙල්ලා ටිකත් එකතු කරගෙන දැන් නැවතත් මම ටික වෙලාවක් මික්ස් කරගන්නවා. දැන් මිශ්‍රණය හදාගෙන ඉවරලා මෙන්න මේ වගේ සෝස් පෑන් එකකට බටර් ටිකක් ගාගෙන අපි හදාගත්ත මිශ්‍රණය මේ සෝස් පෑන් එකට දාගන්න ඕනේ. දැන් මම මේ සෝස් පෑන් එකට දාගත්ත මිශ්‍රණය විනාඩි 15ක් 20ක් පමණ අඩුමඩු ගින්දරේ පුච්ච ගන්නවා. එතකොට ඔයාලා විනාඩි 20 යනකම්ම පියන ඇරලා බලන්න එපා. ඊට පස්සේ ලිපෙන් බාගන්න. මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ අපේ කේක් එක. දැන් මම මේක නිවෙනකන් තියලා පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. දැන් ඔයාලට පුළුවන් මේ රසම රස කේක් එක චොකලට් ටිකක් එක්ක හරි ජෑම් ටිකක් එක්ක හරි තේ බොන වෙලාවක උනත් කන්න. ඉතින් ඕනෑම වෙලාවක ඉතාලම ඉක්මනින් හදාගන්න පුළුවන් රසවත් කේක් එකක් තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේ වගේ රසවත් කෑම පටපට ගාලා හදන විදිහ ඉගෙන ගන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ ඔයාලගේ ආදරණීය කුකරි.